තම අප්සරාවියගේ අභිනයන් නැවත නැවතත් සිහි කරමින් කලකට පසු මැවෙන ඒ මද සිනහවෙන් මුහුණ සරසාගත් රුද්‍ර මෙතරම් වෙලා තම දෙතොල් අතර රැඳි දුම්වැටිය තම දෙඇඟිලි අතරට සිරකරගත්තේ පපු කුහර පුරවාගත් දූමය නැවතත් වාතලයට මුදා හරිමිනි. සියල්ලන්ම පොංගල් බත රස විඳිමින් සිටියද ඔහුගේ පාද කෝවිල් භූමියට එපිටින් වූ කලායතනය දෙසට කෙටි අඩි තැබුවේ ප්‍රාර්ථනා වටා දුවන සිත මොහොතකට නතර කර ගැනීමේ අටියෙනි. තමා හැර අන් කිසිවෙකුගේ බැල්මක්වත් ඈ වෙතට මෙතරම් වසර ගණනක් ඈටත් නොදැනුව නොවැටීමට වග බලාගත් ඔහු දැන් නම් පිරිස්සී උන්නේ විශාල්ගේ දැස් නැවතත් නිත්මානයේ මැවී පෙනෙන විටයි. ඒ රාගික බැල්ම තම ප්‍රියාවියට වැටුණු බවට සැක නැත. තමා නොසිටින්ට ඈටද ඒ පිළිමද වගක්වත් නොමැති බව සිතෙද්දී ඔහුගේ දෑතේ වූ නහරවැල් ඉලිප්පෙන්නේ ඔහුටත් නොදැනුවයි. නමුත් මෙතරම් වෙලා ගිලීහුන් මනෝලෝකයෙන් රුද්‍රට අකමැත්තෙන් වුවද පියවිසීයට පැමිණීමට වූයේ තම ගතේ වැදීම ඉදිරියට දිවගෙන යන යුවතිය නිසායි. කුඩා කල පටන්ම තරුණියන් අප්‍රසන්න කරන රුද්‍ර නම් මේ සිදුවීම ඔහුගේ කෝපය දළු දැමීමට සමත් විය. ඇති වූ ක්ෂණික කෝපයෙන්ම මෙතරම් වෙලා තම දෙඇඟිලි අතරට සිරව තිබූ දුම්වැටිය පොළොව තලයට මුදා හැරි රුද්‍ර තම විසල් පාදයන්ගෙන් එය පොඩි කළේ තමාගෙන් අඩි ගණනක් ඈතින් දුවන ඈ වෙතට අඩි 2කින් ලංවෙමිනි. ඒ ක්ෂණිකයෙන් ඈව අසල වූ මැටි බිත්තියට තද කරගත් ඔහු දෑස් තිගැස්සී ගියේ ඔහුටත් නොදැනුවයි. යුවතියත් ඔහුට නොදැනිව තිගැස්සී ගියේ ඒ දෙනෙතේ ලා කඳුළු බිඳුදු මතුවන අතරවාරයේදීය. රුද්‍ර දිනකට පමණ පසුව ඔහු නිර්මාණයේ මැවී පෙනීමත් දින ගණනාවකින් පසුව ඔහුගේ රශ්මිය ගත ආක්‍රමණය කිරීමත් සිදු වූයේ ඈ නොසිතූ මොහොතක වීමට තැති ගැනීමට හේතුව විය. නමුත් ඔහුගේ පසුපසින් ඇසෙන පොළොව තලයේ වූ වියලි කොළ පොඩි වෙන හඬ නිසාම රුද්‍ර තම හිස ඒ දෙසට හැරවීමට උත්සාහ කළත් තම දෙඇඟිලි වලින් එසවී රුද්‍රගේ උස හා සමාන වීමට තැත් කළ ප්‍රාර්ථනා ඒ මුව තම දෝතට ගත්තේ දෑසේ වූ කඳුළු බිඳක්ද පල්ලම් බසිද්දීය. ප්ලීස් මට යන්න දෙන්න. ඒ මං මැරි කරන්න ඉන්න බෝයි රුද්‍ර. එයා දැන් මාව දැක්කොත් මෙතන ප්‍රශ්න කෝටියක් වෙයි. ප්ලීස්. තම ඉනවටා වෙලුණු රුද්‍රගේ දෑත් ගලවමින් ඇය පැවසූයේ රුද්‍රගෙන් ඈතට දිවීමේ අදහසිනි. ඉතින් ඇගේ වදන් ඔහුගේ හදවත ඉදිකටු ඇනීමට සමත් විය. ඇති වූ කෝපයෙන්ම මෙතරම් වෙලා ඇගේ නිරුවත් ඉනෙහි වැලී තිබූ ඒ දෑත් තව තවත් දරදඬු වූයේ ඈව තම දෙතොල් කිට්ටුවටම ඔසවා ගනිමිනි. කෙතරම් පාද සොලවා ඔහුගෙන් මිදී තම පාද පොළොව තලයට ලං කිරීමට උත්සාහ කළද එය සිහිනයක් වූයේ ඒ සියුමැලි පාද ඔහුගේ නිරුවත් පාදයන් සිපගත් නිසාවෙනි. ඇඟිලි තුඩුවලට දැනෙන ඉහළ වෝල්ටීයතාවක විදුලි ධාරාව ගතපුරා තිබීමට ගත්තේ මිලි තත්පර ගණනක් වෙද්දී ඈ ඔහු මතටම කඩා වැටුනේ රුද්‍ර ඒ සිනිඳු රත් පැහැගත් දෙතොල් තම රළු දෙතොල් අතරට මැදි කරගන්නා අතරවාරයේදීය.
කිසිදු මෘදු පහසක් නම් එය තුළ නොවූයේ ඔහුගේ කෝපය ඈ දෙතොල් අතරින් මුදා හරිමිනි. දැනෙන වේදනාවෙන් ඈ කෙතරම් රුද්‍රගේ හිසගේ තම දෙයත් අතරට සිරකර ගත්තද ඔහුගේ පහස නම් අඩුවන පාටක් නොවේ. ඒ වෙනුවට මෙතරම් වේලාවක් දෙතොල් අතරට පමණක් සීමා වූ සිපගැනුම දිවගද එක් වූයේ ප්‍රාර්ථනා ඔහුගේ පහසට නතු කර ගනිමිනි. තම දෙයත් වලින් තව තවත් ඈව තමා මට්ටමට ඔසවාගත් ඔහු ඒ දෙතොල් අතර වූ සාරය ඇගේ හිස ඒ මේ අත හරවමින් උරා බොන්නට වූයේ ඇගේ දෑගිලි වලින් ඒ විසල් පපුගැබ සීරී යන විටයි. ප්‍රාර්ථනාගේ රුවට සමාන රුවක් කලායතනය දෙසට තිබ යනවා දුටු නිසාම ඈ පසුපස ලුහු බැඳි විශාල්ට දැක ගැනීමට හැකි වූයේ නම් සුන්දර පෙම් යුවළකගේ රාගික සිප ගැනීම පමණි. එසේනම් ඈ සියල්ලන්ටම හොරෙන් කලායතනය දෙසට අඩි තබන්නට ඇත්තේ තම ප්‍රේමවන්තයා මුණගැසීමට බව සිතාගත් විශාල් එතැනින් පිටව ගියේ තම සුපුරුදු කටකොනේ සිනහවත් ඔවුන් දෙසට මුදා හරිමිනි. නැවතත් ඇසුණු කොළ පොඩිවන හඬ නිසාම තම උපරිම වැර යොදා රුද්‍රගෙන් වෙන් වූ ප්‍රාර්ථනා ඔහු වෙතට සැර කොපුල් පහරක් එල්ල කළේ ඒ දෑස් කවදාවත් නොමැතිව රත් පැහැ කරගනිමිනි. නමුත් ලැබුණු කොපුල් පහරවත් තැකීමකට ලක් නොකළ රුද්‍ර ඈ දෙතොල් අතර මැවුණු රුධිර බිඳු පිස දමන්නට වූයේ ඇගේ කුපුල් පහර පෙර සිටම අපේක්ෂාවෙන් සිටියාක් මෙනි. "Please, don't touch me, mister." ඔහුගේ විසල් දෑත ඇගේ දෙතොලින් මුදා හැරගත් ප්‍රාර්ථනා තම හඬ අවදි කළේ රුද්‍ර සරදම් සිනහවක් ඈහට සංරා කරන අතරතුරයි. එය ඇගේ කෝපය දෙගුණ තෙගුණ කිරීමට සමත් වූයේ මොහොතකට පෙර රුද්‍ර විසින් පපු කුහර පුරවාගත් දුමාරය නිසාම දැන් ඈ පපු කුහරත් දුමාරයෙන් පිරී ඇති නිසායි. ඉතින් දැනෙන අපහසුව නිසාම ඈ දෑස්වල කඳුළු බිඳු පුරවා ගනිමින් නොනවත්වා කසින්නට වූයේ රුද්‍ර තම මුවේ මෙතරම් වෙලා සරසාගෙන සිටි සරදම් බැල්ම වෙනුවට පියමුසු බැල්මක් මුහුණේ පුරවා ගනිමිනි. "Baba, are you okay?" ඈ දෙසට කෙටි අඩි තබමින් ලං වූ ඔහු ඈ මට්ටමට පහත් වූයේ ඒ දෑස් දෙස එකඑල්ලේ බලමිනි. නමුත් ඔහුගේ ඒ බැල්මත් පිළිකුලින් මගහැරි ඇය අපහසුවෙන්ම තම හඬ අවදි කළේ ඔහු දෙසම එකඑල්ලේ බලමිනි. "ඔය බොන ඒ වගේ හැටියට තමුසෙගේ දළුලන කෝපය නිසාම මුවින් පිටවීමට ගිය වදන ආයාසයෙන්ම මුව තුළ ගොළු කරගත් ප්‍රාර්ථනා විලියෙන් තම හිස පොළවට බර කර ගත්තේ ඔහුගෙන් දෑස් සඟවා ගනිමිනි. "හා ඒකද මේ මගේ පැටියට තරහ ගිහින් ආ? වැඩ කරන්න ඕනි දේවල් උඹ ඉස්සරහ කොහොමත් ඉබේටම නැගිටින්න පටන් ගන්නවා වස්තුව. ඕනි නං අපිට දැන් වුණත්." ඔහුගේ ඉතිරි වදන් පෙළ තවදුරටත් ඈ සවනත ගැටීමට ප්‍රථම ඈ ඔහුගෙන් වෙන් වී ඈතට දිව යන්නට වූයේ රුද්‍රගේ මුහුණේ වූ සිනහව පුළුල් කරමිනි.
මගේ පිස්සු කෙල්ල